අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 156 divide බෙදනවා. I divide the cake into pieces. මම කේක් එක කැබලි වලට බෙදනවා. The teacher divides the class into groups. ගුරුවරයා පන්තිය කණ්ඩායම් වලට බෙදනවා. 157 doubt සැක කරනවා. I doubt his story. මම ඔහුගේ කතාව සැක කරනවා. She doubts the answer. ඇය පිළිතුර සැක කරනවා. 158 educate අධ්‍යාපනය ලබා දෙනවා. Teachers educate students. ගුරුවරු සිසුන්ට අධ්‍යාපනය ලබා දෙනවා. Parents educate their children. දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. 159 employ රැකියාවට ගන්නවා. The company employs many workers. සමාගම බොහෝ සේවකයන් රැකියාවට ගන්නවා. They employ new staff members. ඔවුන් නව කාර්ය මණ්ඩලය රැකියාවට ගන්නවා. 160 encourage ධෛර්යමත් කරනවා. I encourage my friend. මම මගේ මිතුරා ධෛර්යමත් කරනවා. Teachers encourage students to study. ගුරුවරු සිසුන්ට ඉගෙන ගන්න ධෛර්යමත් කරනවා.